ඔයාලට විතරක් නෙවෙයි ලංකාවට විතරක් නෙවෙයි ලෝකවාසී සියලු දෙනාටම කරදර උපද්‍රවයන් දුකටපත් වීම සිද්ධ වෙනවා. මේ වෙලාවේ අපි මොකද කරන්න ඕන? මේ වෙලාවට අපිට ඕන මනුස්සකම් පිළිච්ච හදවතක් තියෙන්න ඕන. යාළුවොත් එක්ක කතා කරන වචන මොන වචනද වෙන්න ඕන? හොඳ වචන වෙන්න ඕන. මෛත්‍රී සහගත වචන වෙන්න ඕන. මෛත්‍රී වචන වෙන්න ඕන. ඔයාලගේ වචන එහෙම වෙනකොට පොතේ යාළුවෝ මොකද වෙන්නේ ඔයාලට? ගොඩක් කැමති වෙනවා. ගුරුවරු ගොඩක් කැමති වෙනවා. ඒ වගේම පොතේ ඒ අය විතරක් නෙවෙයි නෑදෑයෝ ඥාතියෝ හිතවත් අය ඈතින් ඇති කියනවා මේ ළමයා බොහොම හොඳට හොඳ වචන කතා කරන ළමයෙක් කියලා. ඔයාලා කැමති නැද්ද ළමයින් අතර ඒ වගේ හොඳ ළමයෙක් වෙන්න? කැමති. එහෙනම් සියලු දෙනාටම මම ප්‍රාර්ථනා කරනවා ළමයින් අතර හොඳ යහපත් වචන කතා කරන සුචරිතවත් ළමයෙක් දහම් පාසලින් ගිහි වේවා.